අපි පරිසරය ගැන අවධානයෙන් ඉන්නට ඕන. පරිසරය ගැන අවධානයෙන් ඉන්නට ඕනේ. පරිසරය වෙන වෙනස්කම් එක්ක අපේ ජීවිතයේ දෛනික කටයුතු වෙනස් කරගන්න විතරක් නෙවෙයි. සමහරවිට පරිසරය ඇති වෙන විවිධ වෙනස්කම් නිසා අපේ සෞඛ්‍යයටත් විවිධාකාරයේ වෙනස් තර්ජන එල්ලවන්නට හැකියාවක් තිබෙනවා. දැන් අපි දන්නවනේ පායන කාලෙට වෙනත්ම සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම වහින කාලෙට සහ වැහැලා ඉවරුනාම වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒව ගැන චුට්ටක් විතර ඉස්සර නම් අපිට ඕවා නිකන් අර ස්වභාවිකවම ලැබුණ ඒ දැනුම. නමුත් දැන් සමහර වෙලාවට ඒ දේවල් පොඩ්ඩක් කතා බහ කරන සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ දැනුම ලබා ගැනීම සඳහා. දැන් සෑහෙන නියගයකට පස්සේ ලංකාව පුරාම ලොකු නියගයක් වගේ තිබුණා වර්ෂාව නැතුව. දැන් වහින්න පටන් ගන්න තියෙනවා. ඒ රසත් එක්ක විවිධාකාරයේ සංකුලතාවයන් විශේෂයෙන්ම දරුවන්ට ඇතිවෙමින් පවතිනවා. මේ ගැන අපි කතා කරන්න සූදානම් වන්නේ. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළා ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට. ඔහු මීට කලින් බොහෝ අවස්ථාවලදී අපට හමු වෙලා තිනවා. අප වෙනෙන් උදව් කරලා තිබෙනවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍ය ශ්‍රී ලාල් සිල්වා. අයිබෝන් අපට. අයිබෝන්. ඔහු ලංකාවේ ඉන්න ප්‍රවීණතම නැත්නම් ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා මම කිව්වේ. අපි මේ වැඩසටහන මාලා පටන් ගත්ත කාලේ ඉඳලා සෑහෙන අපට උදව් කරා ඒ කාලෙදී මේ දැනුම ජනගත කරන්න සමාජගත කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා ළමයින්ගේ සෞඛ්‍ය නගා සිටවන්න ඉතා විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක් ඔහු. පරිසර වෙනස් වීම එක්ක විවිධාකාර ගැටලු තත්ත්වයන් මතුවෙනවානේ. දැන් මේ වැස්ස වහිනකොට සහ වැස්ස වහලා නතර වුණාම දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල වෙන පුළුවන් තර්ජනය මොනවාද? විශේෂයෙන් සාමාන්‍යයෙන් ඕනම වැස්සකින් තද වැස්සකින් පස්සේ ලදරුවන්ට උණ රෝගය බෝවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. ඒකට උණ රෝගයට අමතරව අපි ගත්තොත් එimhe සමහරවිට පාචනය වගේ තියෙනවා. හැබැයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය පොඩ්ඩක් ඉහළ ගිහිලා තියෙන නිසා අපි ඇත්තම පාචන රෝගී තරම ලොකු ප්‍රශ්නයක් විදිහට අපි දකින්නේ නැහැ. ලොකු ජලගල්මක් නැත්තම්. ඒතර බොහෝ වෙලාවට තියෙන්නේ උණ සම්බන්ධව තියෙන රෝග තමයි වැඩිපුරම අපි දකින්නේ. ඒ අතරත් බහුල දේවල් මොනවාද? ඔව් දැන් උණ වලින් ගොඩක්ම බහුලව තමයි වෛරස් වුණ. මොකද වෛරස් වුණ ජලගල්මෙන් පස්සේ ළමයින්ට හැදෙන ප්‍රවණතාවය වැඩි. අන්තිම වෛරස් වුණ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. කියන්නේ දැන් එක ළමයෙකුට පන්ති ළමයෙකුට තිබුණොත් එහෙම පන්ති අනිත් ළමයින්ට ඉස්කෝලේ යනකොට වාහනවල එක්කිනුට තිබුණත් අනිත් කටියට හැදෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒකට වෛරස් වුණ තමයි ගොඩක්ම තදිම බලපාන අසනීප තත්ත්වය. ඒ වගේම දැන් අර පායන කාලෙදී ගොඩක් දුරට මේ භාජනයෙන් එකතු වෙලා තිබිලා ඊට පස්සේ ඒවායේ වැස්ස වටනට පස්සේ වතුර එකතු වෙනවා. වතුර එකතු වෙලා අපි නොදැනුවත්වම සමහර අවස්ථාවලදී මේවට වතුර එකතු වෙලා මදුරුවෙන් බෝ වෙනවා. දැන් අර පායන කාලෙදී එච්චර ගාණක් නැහැ. නමුත් වැටලා දවස් දෙක තුනක් යනකොට මදුරුව බෝ වෙනවා. ඒකත් එක්ක අපි දන්නවා ඩෙන්ගු කියන එක බොහොම ශීඝ්‍රයෙන් පැතිරලා යන්න පුළුවන්. ඩෙන්ගු රෝගය පැතිරීමේ තත්ත්වය කොයි වගේද මේ වර්ෂාව වැටෙන්න පටන් ගත්තට පස්සේ? වැඩිමක් වෙනවද? ඩෙන්ගු රෝගයේ ප්‍රවණතාවයත් වැඩි වර්ෂාවෙන් පස්සේ අපි දන්නවා දැන් ඩෙන්ගු රෝගිය වැඩිම තියෙන කාලවකවානු අවුරුද්ද දිහා ගත්තොත් හිම මම හිතන්නේ මැයි ජූනි වගේ කාලයක කාලයක්. අනිත් කාලේ තමයි දෙසැම්බර් ජනවාරි වගේ කාලේ. මෝසම් කාලෙට. ඒතර ඒ කාලේ තමයි ඩෙන්ගු රෝගිය උස්සන්න වෙන හැකියාව වැඩි. ඉතින් කලින් අපි කිව්වා වගේ දැන් ඒක ප්‍රධාන හේතුව වැස්සේදී අර පිරිසිදු වතුර එකතු වෙන තැන්වල තමයි ඩෙන්ගු රෝගී බෝ වෙන්නේ. දැන් අපි පායන කාලේදී අපි ඒක ගැන වැඩි සැලකිලිමත් බවක් දක්වන්නේ නැහැ. නමුත් අපි නොදැනුවත්වම වගේ ඒ වගේ තැන්වල වැසි වතුර එකතු වෙලා ඉවරලා පිරිසිදු ජලය එකතු වෙලා ඒකෙන් තමයි අපිට ඩෙන්ගු රෝගී මේ ඩෙන්ගු මදුරුවන් බෝ වීමේ හැකියාව වැඩි වෙලා ඩෙන්ගු රෝගී හැදෙන්න පුළුවන් වෙන්නේ. මේ දවස්වල දැන් ඩෙන්ගු රෝගය ගැන අපව කතා කරන නිසාම දරුවෙකුට ඩෙන්ගු රෝගය කියන එක ඩෙන්ගුද කියලා වැළඳලා තියෙන්නේ. එකපාරට නිර්ණය කරගන්න අමාරු නම් උණ හැදුනාම මොකද කරන්න ඕනේ? ඔව් දැන් සාමාන්‍යයෙන් ඕනම උණක් හැදුනම ඩෙන්ගු රෝගියත් වෛරස් උණ ඕනම උණක් හැදුනම ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ වැඩි කලබල වෙන්නේ නැතුව ඒ උණට අපි යම්කිසි පැරසිටමෝල් වගේ යම්කිසි ඖෂධ වර්ගයක් අවශ්‍ය වුණොත් දෙන්න ඕනේ. ඒකට උණ සමහර අම්මලා කියනවා දැන් ඇඟ ඇල්ලුවම උණ තියනවා කියලා වෙලා. ඒකට සමහරට ඇඟේ රස්නේ ගතියටත් එහෙම වෙන්න පුළුවන්. ඒකට හරියටම උණ චෙක් කරගත්තා නම් උණ පරීක්ෂා කරගත්තා නම් වඩා හොඳයි. ඉතින් දෙමව්පියන්ටම පුළුවන් පරීක්ෂා කරගන්න ගෙදරදී උණ කටුවක් මාර්ගේ. ඒකට ඒ කටු මාර්ගේ පරීක්ෂා කරගත්තම උණ කටුව තියන්න ඕන මේ කිහිල්ලේ.
දැන් සමහර අම්මලා දන්නවා එවුන් කොටු තියෙනවා කටේ ඇතුලේ. අපි දැන් ඒක අතෑරලා තියෙන්නේ. අපි ඒක තියන්නේ අපි මුණ සාමය පරීක්ෂා කරන්න කිහිල්ලෙච්ච මේ විනාඩි 3ක් විතර වගේ උණු කටුවක් තියලා අපි කොච්චර තියනවද කියලා බලනවා. ඉතින් ඒ අණුව සාමාන්‍ය ෆැරන්හයිට් වලින් නම් අපි ගන්නේ 98.4යි. ඒතර අපි සෙන්ටිග්‍රේඩ් වලින් බලනවා නම් 37ක් වගේ තමයි සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්නේ. ඒතර ඒකට වඩා තියෙනවා නම් අපි පැරසිටමෝල් වගේ ඖෂධ වර්ගයක් දෙන්න පුළුවන්. ඒතර වැඩාත් මැදගත් වෙන්නේ පැරසිටමෝල් වල ඒ ඖෂධ නියම මාත්‍රාවට දෙන එක. දැන් අපි දන්න සමහරවිට මාත්‍රාව වැඩි වුණාමත් ඒකෙන් යම් යම් සංකූලතා ඇති වෙලා තියෙනවා. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් දෙමාපිය අහන එකක් තමයි මේක අපි පැය කීයකට සැරයක් දෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ පැය 4කට සැරයක් දෙන්න ඕනද පැය කොහොම වුණත් පැය 6කට සැරයක් තමයි නිර්දේශ කරන්නේ. ඒ කියන්නේ දවසකට 4 සැරයක්. දැන් දරුවෙකුට උණ හැදුනාම වෛද්‍යවරයෙක් ළඟට නොගිහින් පැරසිටමෝල් දීලා බැලුවට කමක් නැද්ද? ඔව් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දෙමාපිය විදියට එකපාරටම මොකද පළවෙනි දවසේ උණ හැදුනා කිලිවිල්ලා වෛරස් උණ හැදුනා කිලිවිල්ලා ඒ තරම් ලොකු සංකූලතා වලට මතුවෙන්නේ නැහැ. ඒතකොට ඒක නිසා ලදරුවෙකුට පැරසිටමෝල් වගේ ඖෂධ වර්ග නියම මාත්‍රාවට දෙන්න පුළුවන්. ඒකම ඉතාමත් වැදගත් දේ තමයි දැන් ඒගොල්ලෝගේ තියෙන මේ රුචිය නැති වෙනවා. කන්න නේද නම. ඒතකොට ඒක නිසා ඒගොල්ලෝ කන්නෙත් නැහැ සමහරවිට දියර ගන්නෙත් නැහැ. ඒතකොට මේවෙන් තමයි සංකූලතාව තවත් වැඩි වෙන්නේ. ඒතකොට ඒක නිසා දෙමාපියන්ගේ යුතුයකමක් තමයි ළමයන්ට අවශ්‍ය කරන දියර ප්‍රමාණය දීම. ඒතකොට දියර දෙනකොට අපි ඕන ජලය දෙන්න පුළුවන්. අපි ජලයට වඩා අපි කියනවා දෙන්න කිරිවෙලා මේ ජීවනි වගේ. මොකද ඒකේ ජීවනි වල තියෙනවා යම් පදාර්ථ තියෙනවා. අවශ්‍ය කරන පදාර්ථ ඉලෙක්ට්‍රොලයිට්ස් වගේ සෝඩියම් වගේ දේවල්. ඒක මේකේ සීනි පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක ජීවනි වගේ වර්ග දුන්නොත් එමේ ඊටත් වඩා සාමාන්‍ය නිකන් ජලය දිනට වඩා ගොඩක් හොඳයි. කොහොම වුණත් ඒක දෙමව්පියන් චෙක් සාමාන්‍යයෙන් බලන්න පුළුවන්. බලන්න ළමයාට යන්නේ මුත්‍රා ප්‍රමාණය. ඒතර ළමයා දැන් අම්මා කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් දවසකට කී සැරයක් මුත්‍රා යනවාද කියන එක. ඒතර එහෙම මුත්‍රා යන අඩු නම් ඒ කියන්නේ ළමයාට වැටෙන දියර ප්‍රමාණය තරමදුරට අඩුයි කියලා ඒගොල්ලෝ තීරණය කරගන්න පුළුවන්. කොයි අවස්ථාවේද උණ හැදුනට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර උත්තරම වෙනවනේ? ඔව් මම හිතන්නේ උණ දැන් උණ දවස් දෙකක් විතර වගේ උණ තිබිලි වෙලා උණ අඩු වෙන පැත්තක් නැත්තම් මම හිතන්නේ ඒක වෛද්‍යවරයෙක් ළඟ වගේ යන්න ඕන. තව කාරණයක් තමයි දැන් අපි දන්නවා අපි හරි මාර්තාව අනුව පැරසිටමෝල් දුන්නට ඒ පැරසිටමෝල් වලට පැරසිටමෝල් ඖෂධයට උණ අඩු වෙන්නේ නැත්තම් ඒත් මම හිතන්නේ වෛද්‍යවරයෙක් කරා යන්න ඕන. මොකද ඒකෙන් අදහස් කරන්නේ ටිකක් උණ වල තියෙන තදාසන්න ගතිය වැඩි කියන එක. ඒ වගේම සමහර ළමයි උණත් එක්ක වමනි වගේ දානවා නම් ඒ කියන්නේ නිතරම වමනි වගේ දාලා වමනි වලින් ඒ වගේ සංකූලතා එනවා නම් ඒත් වෛද්‍යවරයෙක් කරා යා යුතුයි. දැන් සමහර අවස්ථාවල තියෙනවා මේ වෙන වෙන බෙහෙත් වර්ග දෙන්නත් පෙළඹෙනවා දෙමාපියෝ. ඒ කියන්නේ පැරසිටමෝල් වලට අමතරව. එහෙම කියන්න පුළුවන් ඔබ දිය යුත්තේ පැරසිටමෝල් පමණයි වෙනත් දේවල් දෙනවා නම් එහෙම දෙන්න එපා වෛද්‍යවරයෙක්ගෙන් අහන්න නැතුව කියලා. ඔව් මේ ප්‍රශ්නේ ඉතින් ගොඩක් මෙන්නේ අපිට ඩෙන්ගු වලට. දැන් අපි දන්නේ මුලදිම ළමයා හැදෙනකොට මේක සාමාන්‍ය වුණත්ද ඩෙන්ගු නැද්ද කියලා. ඒක නිසා තමයි මම හිතන්නේ ගොඩක් දෙමව්පියෝ පොඩ්ඩක් කලබල වෙන්නේ. ඒකට ඒක නිසා මේ අපි නිර්දේශ කළා තියෙන්නේ පැරසිටමෝල්. මොකද පැරසිටමෝල් ඖෂධය තමයි ඊටාත්ම මේ ආරක්ෂාකාරී උණට. ඒතර අපි දන්නවා සමහර වෙලාවට අනිත් ඖෂධ දෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වෙන ඖෂධ ඇස්ප්‍රින් වගේ අඩංගු ඖෂධ ඊළඟට මේ මෙෆ්ටාලේ වගේ දේවල් අපි දෙන්න දෙන්න පෙළෙන. ඒකෙන් සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. හොඳයි. ඒත් එක්කම දැන් ඊළඟට එහෙම ඩෙන්ගු දැනගත්ත කියලා කිමුකෝ. ඒ අවස්ථාවේදී ගොඩාක් කලබල වෙනවා. මොකද අපිට එහෙම ප්‍රශ්න ඇති වෙච්ච නිසා ඉතිහාසයේ මොනවද සාමාන්‍ය වෛද්‍යවරයා කියන දේවල්ට අමතරව සාමාන්‍යම දේවල් මොනවද? මෙන්න මේ දේවල් තමයි දරුවෙක් බලා ගන්න ඕනේ ඩෙන්ගු හැදුනට පස්සේ කියලා. ඔව් අපි ඩෙන්ගු කියලා ගොඩක් කරාට නිර්දේශ කරන්නේ අපි කියනවා දැන් දවස් 3ක් විතර වගේ වුණ තිබුණොත් ඕනම දැන් දෙමව්පියෝ දන්නවා අපි ලේ සාම්පලයක් පරීක්ෂා කරන්න ඕනේ කියලා. අපි කියන ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න ඕනේ කියලා. ඒ බ්ලඩ් කවුන්ට් එකෙන් තමයි සාමාන්‍යයෙන් ඩෙන්ගුද කියලා අපි අඳුර ගන්න පුළුවන් වෙන්නේ.
ඒතර ඒකෙම වෛද්‍යවරුන් තවත් යම් පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ වලින් පුළුවන් අඳුනගන්න ඩෙන්ගුද නැද්ද කියලා. ඒතර එහෙම අඳුනගත්තොත් එහෙම අපි ගොඩක් වෙනාවට 80-90ක් විතර වගේ එහෙම අඳුනගත්තන් පස්සේ ඒක රෝගය හැසිරෙන්නේ සාමාන්‍ය වෛරස් තුනක් වගේ. ඒ කියන්නේ ඒ රෝගයට විශේෂ ප්‍රතිකාරයක් දෙන්නේ නැහැ. ප්‍රතිකාරයක් අවශ්‍යත් නැහැ. ඒතර ඒ කලින් කිව්වාගේ ඒ වගේ හැදුනයින් පස්සේ ඒ දරුවන්ගේ මේ විජනනය වෙන්නේ නැතුව තියාගන්න එක ඉතාමත් වැදගත්. ඊළඟට උණට කලබල වෙන්නේ නැතුව වැඩිපුර ඖෂධ දෙන්නේ නැතුව උණ බස්ස ගන්න එක ඉතාමත් වැදගත්. දැන් උණ පැරසිටමෝල් ඖෂධ වලට විතරක් බහින්නේ නැත්නම් අපිට පොඩි ඕඩිකොලොන් අර පොඩි වතුර දාලා පොඩි ස්පන්ජ් එකක් ඒ විදිහට දාලා උණ පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඒතකොට අනිත් කරුණ තමයි එහෙම තියෙනවා නම් නිතරම අඩු වෛද්‍යවරයෙක් කරන ළඟ වරින් වර ගෙනියන්න ඕන. මොකද ඒක හරියටම දාන්නේ නැහැ. දැන් අර මුලදී බ්ලඩ් කවුන්ට් එක නෝමල් වුණාට පස්සේ දවස් දෙකකින් පස්සේ වෙනස් වෙනවද කියන එක. ඒතර අපි ඒකට කියනවා පොඩි අවදානම් ලක්ෂණ කියලා. මේක තමයි අනිත් කරුණ දෙමාපියන් දැනගන්න ඕනේ. මේ විදිහේ ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ රෝගීන් වෛද්‍යවරයෙකුට කියලා ඉතාමත් ඉක්මනින් ගෙන යන්න ඕනේ. ඒතර ඒක අවදානම් ලක්ෂණ තමයි බාමනේ දාන එක. තව එකක් තමයි හැමේ තියෙන මේ පැල්ලම්. රතු පාට පැල්ලම් වගේ එනවා නම් ඒ කියන්නේ මේ අපි කියන රෑෂ් එකක් වගේ එනවා නම් ඊළඟට මේ සමහරලාට ළමයා මේ වමනේ දාඩි වෙලා සමහරට වමනේ කළු පාට වගේ යන්න පුළුවන්. ඒතර එහෙම ඊළඟට මේ ගොඩක් අතපා සීතල වෙනවා නම් එතකොට සීතල වෙනවා නම් ඒ වෛද්‍යවරයෙක් කරා ගෙනියන්න ඕනේ. එතකොට යන යුරින් මුත්‍ර ප්‍රමාණය අඩු නම් ඊළඟට බඩේ කැක්කුම වගේ මේ කල්ඩේ කැක්කුම වගේ ඒගොල්ලෝ කියනවා නම් අනිත් එක තමයි දැන් සමහර ළමයි අර දැන් උනේ හැදුනත් සමහර ළමයි ක්‍රියාශීලී. සමහර ළමයි ක්‍රියාශීලී නැහැ. මේ පැත්තකටලා ඉන්නවා කිසිම දෙයක් කන්නේත් නැහැ බොන්නේත් නැහැ. ඒ වගේ ලදරුවොත් මං හිතන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනියන්න ඕනේ. මොකද එතකොට වෛද්‍ය පරීක්ෂා කරලා බලලා කියනවා මේක ළමයට අවශ්‍ය දේ මොකද්ද තක්සේරුව මේ ළමයාගේ උනත් එක්ක තියෙනවා කියන. ඒ වගේම මේ ඩෙන්ගු සමහර අවස්ථාවලදී අපි දකිනවා දැන් ඩෙන්ගු රෝගය හැලඳිලා වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා. ඒ අතරේ සමහරට බ්ලඩ් කවුන්ට් එක පහළ වැටලා වගේ ප්‍රශ්න සංකූලතා තියෙන අවස්ථාවලදී මේකුත් ගොඩ වෙදකම් කරන්න පෙළඹෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න අතරේදී සමහර කෙනා අරක දුන්නාම බ්ලඩ් කවුන්ට් එකට මම කියන්න තාස් නැත්නම් මොකද ඊට පස්සේ අත්ත දබලයිද කියන බයිට් ඉඳින්ද මෙහෙම කරාම වැඩි වෙනවා එහෙම කියලා. මේක ගැන මොකද හිතන්නේ? ඔව් දැන් සමහර දෙමාපියෝ පෙළඹෙනවා යම් දේවල් කරන්න. නමුත් ඒක මම හිතන්නේ තාමත් විද්‍යාත්මක පසුබිමක් ඒකට විසඳලා හරියටම උපු වෙලා නැහැ. ඉතින් දැන් ඩෙන්ගු රෝගයේ භයානකම තමයි අර දීරේ එළියට එන එක. ඇඟේ තියෙන වතුර ටික එළියට එන එක. ඉතින් මේ සංකෘතතාවය ගොඩක් වෙලා තියෙන්නේ ඩෙන්ගු වෛරස් හැදිච්ච රෝගීන් 1%-2% විතර වගේ රෝගීන්ට තමයි. ඒ කියන්නේ 98%ක් වගේ රෝගීන් නිකන් සාමාන්‍ය වෛරස් වුණා වගේ හැදලා නිකම්ම සුව වෙලා යනවා. ඒ කියන්නේ තමන්ට හදන ඩෙන්ගුද කියලා දන්නෙත් නැහැ. සමහරලාට අපි ඩෙන්ගුද කියලා දන්නෙත් නැහැ. මොකද අපි පරීක්ෂා කරේ නැත්නම් ඒක ඩෙන්ගුද කියලා දන්නේ නැහැ. ඒතකොට ඒක ඉතින් ඒකට මේ වගේ බෙදකම් වල සාම විද්‍යාත්මක පදම දැත්ත නිසා සාමාන්‍යයෙන් නිර්දේශ කරන්න ටිකක් අමාරුයි. නොකරන තරමට හොඳයි. ඔව්. හොඳයි. ඊළඟට මේ ඩෙන්ගු හැදුනට පස්සේ හොඳ වුණා කියලා තමක දරුවෙක් රෝහල්ගත වෙලා හිටියා. හරි කොමාරලා ගෙදර එක්කන් කියලා දැන් හොඳ වෙලා ඉන්නවා. ඊට පස්සේ සමහරලාට අර ලෙඩේ තිබ්බ කාලේ තිබ්බ සැලකිල්ල එයා අවදානම් ගතිය අඩු වෙලා ආපහු ටිකක් නොසලකා හැරෙන අවස්ථාවල් තියෙනවා. ඉස්කෝලේ යනකොට හරි එහෙම. ඉතින් ඩෙන්ගු රෝගේ වැළඳිච්ච දරුවෙක් ඊට පස්සේ බලා ගන්න ඕන කොහොමද? ඔව් මේ ලදරුවන් ගොඩක් වෙලා වෙන්නේ මාංශ පේශීන් වල තියෙන වේදනාව නිසා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ රෝහලකින් ආමයෙන් පස්සේ පොඩි විවේක කාලයක් දෙන්න ඕනේ. ඒ විවේක කාලේ මම හිතන්නේ වෛද්‍යවරු නිර්දේශ කරනවා. දවස් කිහිපයක් දෙනවද, සුමානයක් දෙනවද ඒ විදිහට කියලා. ඒතකොට එහෙම නිර්දේශ දැන් ඒ කාලය ඇතුළත ළමයට සාමාන්‍ය කෑම පිළිගැතීම වැඩි වෙනවා. මොකද මේක නෙබ්සේ කෑම රුචිය වැඩි වෙනවා. ඒතකොට කෑම කන්න පුළුවන්. ඉතින් ක්‍රියාශීලකම ඒගොල්ලෝගේ මට්ටම අනුව කරන්න පුළුවන්. අපි කියන දැන් සමහර දෙමාපිය අහනවා මේ ළමයට හැමදාම ඉස්කෝලේ ව්‍යායාම වලට ස්පෝර්ට්ස් වලට වගේ සහභාගී වෙලා තියෙනවා ඒව කරන්න. ඒ වගේ දේවල් අපේ මාංශ පේශීන් වල තියෙන මේක නිසා අපි පොඩි ටිකක් කල් දෙනවා.
එහෙම නැතුව සාමාන්‍යයෙන් දින ගාන වෛද්‍යවරු නිර්දේශ කරනවා මෙච්චර දින ගානක් මෙහෙම ඉන්න කිව්වලා ඊට පස්සේ ළමයාගේ ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න පුළුවන්. කැම්බීම වල කිසිම ප්‍රශ්න නැහැ. කැම්බීම වල ඔන් දෙයක් සාමාන්‍යයෙන් කාපු දේවල් ඔන් දෙයක් වගේ ගන්න පුළුවන්. ඩෙන්ගු රෝගේ හැදිච්ච කෙනෙකුට ආපහු ඩෙන්ගු හැදුනා මේකේ බරපතලකම වැඩිද? ඔව් මොකද ඩෙන්ගු දැන් වෛරස් කීපයක් තියෙනවා, 4ක් තියෙනවනේ. ඒතර එක ඩෙන්ගු රෝගයක එක වෛරස් එකක් හැදුණා කියලා වෙලා තව වෛරස් එකකින් පස්සේ හැදෙන්න හැකියාවක් තියෙනවා. ඒකට සමහර වෙලාවට ඒක පොඩ්ඩක් උත්සන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ තරම්ම උත්සන්න වෙන්නෙත් නැහැ. ඒක ඉතින් හැදුණාන් පස්සේ ඒක ආයි පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොනවා වුණත් වැදගත්ම දේ වෛද්‍යවරයාගේ උපදෙස් ඔහු කියන දේවල් පිළිපැදීමයි. එවිට සංකුලතාවන් අවම කරගෙන ඔබේ දරුවා සනීප කරගන්න හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබගේ දැනුම අපේ සමාජය වෙත බෙදා ගන්නට, අපේ ප්‍රේක්ෂකයන් සමග බෙදා ගන්නට පැමිණීම සම්බන්ධයෙන්. ආයුබෝවන්.